Buzzing in my ear, questions quick on fire. හරි. යාළුවනේ ඔයාලා සාමාන්‍යයෙන් මේක ඇවිල්ලා ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා කිසිම දෙයක්. අපි සාමාන්‍යයෙන් දන්නවා ඔයාලා සාමාන්‍ය මැෂින් එක ෆෝමැට් කරලා හෝ එහෙම නැත්නම් අලුතෙන් Windows ගෙවුවයින් පස්සේ ඔයාලා ඔය ගොඩක් කාලේ ඩ්‍රයිවර්ස් දානවා නම් මම කතා කරා. ඉතින් මේ ඩ්‍රයිවර්ස් කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍ය ඩ්‍රයිවර්ස් ගත්තොත් එහෙම ඔයා හිතන්නකෝ සවුන්ඩ් ඩ්‍රයිව් එක නැතුව ඔයාගේ PC එකෙන් සවුන්ඩ් එකේ අවුට්පුට් එකක් ගන්න බෑ. ඒ වගේම ඉන්පුට් එකක් දෙන්නත් බෑ. ඔන්න ඔය වගේ දේවල් වෙනවනේ. ඉතින් යාළුවනේ කොහොමද අපි මේකේ ඔයාගේ PC එකටම ගැලපෙන ඩ්‍රයිවර්ස් හොයාගෙන ඒවා ඉන්ස්ටෝල් කරගෙන කොහොමද අපේ වැඩ ටික කරගෙන යන්නේ කියන එක තමයි අද කතා කරන්න යන්නේ. මේකට මහ ලොකු දෙයක් නෑ. ඔයා සාමාන්‍යයෙන් කරන්නේ අපේ සාමාන්‍ය ප්‍රොසෙසර්ස් and Intel වලින් බෝඩ්ස් වලින් මෙන්නේ. එතකොට මේ Intel වෙබ්සයිට් එකට ගිහිල්ලා සාමාන්‍යයෙන් කරන දේ තමයි මේ වගේ PC එකේ මොඩල් නම්බර් එක ටයිප් කරලා වෙනම මැනුවලි හොයන්නත් පුළුවන්. නැත්නම් ඔටෝමැටික් ඩිටෙක්ට් කරන්නත් පුළුවන්. හැබැයි යාළුවනේ එහෙම කරාට සමහර ඩ්‍රයිවර්ස් අර එසෙන්ෂල් දේවල් සමහරලාට ඔයාලට හවු වෙන්නේ නැති වෙන්න පුළුවන් ඔයාලා ඩ්‍රයිව් එක ඉන්ස්ටෝල් කරලා. ඉතින් මම අද කතා කරන්නේ කොහොමද ක්‍රැක් එකක් නොවන ඇප් එකකින් ක්‍රැක් එකක් කියනවා ගන්න ක්‍රැකින් කියලා තියෙනවනේ නේද? ඔය ක්‍රැක් නොකරාම සාමාන්‍යයෙන් ටික අවුල්නේ වැඩි. ක්‍රැක් නොවන ඇප් එකකින් කොහොමද අපි වැඩේ කරගන්නේ කියලා. රයිට්. මේක පිළිවෙලට බලා ගන්න. මේක වටින වීඩියෝ එකක් වෙයි. සමහර ලින්ක්ස් මට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න බෑ. මොකද ඔයාලා Google ගිහිල්ලා මැනුවලි සර්ච් කරලා ගන්න. මොකද මේ අර මම කෝඩ්ස් වගේක් තියෙනවා. ඒ කෝඩ්ස් වල ලින්ක්ස් කෙලින්ම මට දාන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා බලාගෙන යන්න කරන්නේ කොහොමද කියලා ලස්සනට පිළිවෙලට වැඩේ කරගෙන යන්න. යාළුවනේ මුලින්ම ඔයාලට තියෙන්නේ මේ විදිහට ඔයාලගේ Google එකට ගිහිල්ලා driver booster කියලා සර්ච් කරන්න. driver booster 12 කියන එක. ඔන්න ඔය විදිහට යාළුවනේ ගියාන් පස්සේ ඔයාලට මෙතන මේ IOBIT මේ කම්පැනි එක IOBIT වෙන කිසිම එකකින් ගන්න යන්න එපා. මොකද මේ ඇප් එක allow කරන්නේ මෙයාලා විතරයි. latest version එක මෙතන තියෙන්නේ. ඔයාලට ගිහිල්ලා මෙතන පුළුවන් කෙලිම මේ site එකට ගිහිල්ලා මෙතන free download කියන එක දෙන්න. මම දැනටම download කරගෙන තියෙන්නේ මේක download කරලා install කරගෙන තියෙන්නේ. ඒක නිසා මම නැවත මේක කරන්න යන්නේ නැහැ. හරි. ඔන්න එහෙනම් driver boost එක මම open කරලා පෙන්නන්නම් ඔයාලට. driver boost එකේ යාළුවනේ driver boost එකේ ඔන්න ඔය වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට APG. ඉතින් ඉන්නේ driver boost එක. යාළුවනේ ඔයාලට පේනවා මෙහෙම දෙයක්. මේ මෙතන මේ ඔයාලා සාමාන්‍ය ඉන්ස්ටෝල් කරලා මේක ඕපන් කරායින් පස්සේ ඔයාලට පේන්නේ මෙතන මේ Pro කියලා එකක් පේන්නේ නැහැ. මොකද ප්‍රීමියම් version එකක් නෙවෙයිනේ තියෙන්නේ. යාළුවනේ ඔය Pro කියන එක නෙවෙයි. ඔයාලගේ වැටෙන්නේ Pre කියන එක. Pre කියන්නේ නොමිලේ දෙන අනුවාදය තමයි ඔයාලා යූස් කරන්නේ. මෙතන ඔයාලා ස්කෑන් කරලා ගන්න පුළුවන් යාළුවනේ Pre එකෙන්. නමුත් වැඩේ තියෙන්නේ අර essential සමහර දේවල් මෙයාලා restrict කරනවා. ඒ කියන්නේ මෙයාලා දෙන්නේ නැහැ ඔයාට මේ දේවල් මේව කරගන්න. එහෙම ගැටලුවක් තියෙනවා. එතකොට ඔයාට සිද්ධ වෙනවා මේ Pro version එක ගන්න. හරි. මම කතා කරන්නම් කොහොමද Pro version එක ගන්න කියලා. යාළුවනේ මේ Pro version එක ගන්න කිසිම crack එකක් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ සරලවම මේ serial key එකක් net එකෙන් හොයලා ඒක copy කරලා මෙතෙන්ට දාන එක. මම serial key එක දාන තැන ඕනනම් ඔයාලට පෙන්නන්නම්. මෙතන මම දැනටම මේක license up කරලා තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. මේ බලන්න ඔයාලට වෙනවා මේ license status එකේ giveaway එකක්. ඒ කියන්නේ මම මේ giveaway එකකින් තමයි මේ code එක ගත්තේ. ඊට පස්සේ මෙතන ඔයාලට වෙනවා මේ license code එක particles 5 ඒවා 4ක් තියෙනවා. තව දවස් 36කින් මේක expire වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේවා ඒ කියන්නේ අර ගොඩක් කාලයක් අපිට තියාගන්න බෑ. නමුත් Pro version එක drivers අපි ගන්න එකපාරයි හෝ දෙපාරයිනේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව Pro version එකෙන් ගේමක් දාගන්න පුළුවන්. හරි. බලමු කොහොමද කරන්න කියලා. යාළුවනේ මේක කිසිම දෙයක් ගැන හිතන්න එපා. මම මේක close කරන්න. ඔයාලා ගිහිල්ලා Google එකේ මෙන්න මේ විදිහට search කරන්න. driver booster Pro keys 2025. මොකද මේ අවුරුදු 2025නේ. 2020 ඩවුන්ලෝඩ් කී. රයිට්. එතකොට යාළුවනේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහේ සෙට් එකක් එනවා. මොන විදිහට සරලවම ගිහිල්ලා මේක
ඕපන් කරායින් පස්සේ යාළුවනේ ඔයාලට පේනවා මේක මේ එක්තරා පේජ් එකකින් දාපු, ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් normal page එකකින් දාපු keys වගේක් ඔයාලට පේනවා ඇති. යාළුවනේ මෙතන තියෙන දේ තමයි මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද මේක ස්ටෙප්ස් ගොඩක් මිස් කරන්න එපා. මොකද එහෙම වුණොත් මේක හරියන්නේ නැහැ ඔයාලට. යාළුවනේ ඔයාලට පේනවද මේ කීස් දීලා තියෙන්නේ. මේවා සාමාන්‍යයෙන් give away. ඒ කියන්නේ කෙනෙක්ට දුන්න තෑග් එකක් කියලා හිතන්නකෝ. ඒ තෑග් එක දුන්න දෙයක් තමයි මේ දාලා තියෙන්නේ. යාළුවනේ ඔයාලට පේනවා මෙතන මේ බලන්න කීස් ගොඩාක් දීලා තියෙනවා. මේවා එන්ඩ් වෙන දවස් දීලා තියෙනවා. දැන් මේක එකක් තියෙනවා 2026 අප්‍රේල් 10. කියන්නේ තව අවුරුද්දක්ම තියෙනවනේ. අන්න ওই විදිහට බලන්න කීස් දීලා දෙනවා. යාළුවනේ ඔයාලට try කරන්න පුළුවන් latest එකක් ගන්න. පරණ එකක් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ පරණයි කියලා කියන්නේ අදාළ දැන් අද දවසට කලින් expire වෙච්ච ගන්න එපා. ඒක කොහොමද වැඩ කරන්නේ නැහැ. මෙතනින් ඔයාලට පුළුවන් මේක මෙහෙම සරලවම copy කරලා ගන්න. copy කරලා ගන්න කලින් යාළුවනේ පොඩි දෙයක් තියෙනවා කියන්න. මේක දැන් ඔයා copy කරගත්තනේ. හරි. ඔයාට තියෙන්නේ driver booster app එක install වෙච්ච location එක අපිට ඕන කරනවා. ඒ කියන්නේ මේ install වෙච්ච තැන. ඒ තැන කොහොමද බලාගන්නේ කියලා අපි බලාගමු. යාළුවනේ මෙතන සර්ච් කරන්න ඔයා driver booster කියන එක ඔයා දැනටම install කරපු නිසා app එක. මෙතන ඔයාලට පේනවා run open file location කියලා එකක්. මේ තියෙන open file location කියලා එකක්. මොනකට යන්න. ගියාන් පස්සේ යාළුවනේ ඔයාලට පේනවා මේ විදිහට driver booster කියන එක තියෙනවා. programs වල තියෙන්නේ driver booster කියන එක. driver booster. අපි ආයෙ try කරලා බලමු. මම හිතන්නේ මේ shortcut එක ආවේ මට. වෙලාවක් ගමු අපි හොයමු. ඔය මේක program files වල install වෙලා ඇති. බලමු පොඩි කියලා. ආවේ නැහැ මට. right IOB තමයි වැඩි හරි private එක වලට. යාළුවනේ මෙතන මේ පේනවා 12.4 කියලා version එකක් තියෙනවා. ඒ කියන්නේ මේක දැන්ඩෝන් version එක. යාළුවනේ මෙතන පොඩි වැඩක් කරන්න තියෙනවා. මම දැනටම මේක කරලයි තියෙන්නේ. ඔයාලා මෙතන පල්ලට ස්ක්‍රෝල් කරලා යද්දි යාළුවනේ මෙතන ෆයිල් එකක් තියෙනවා. මේ පේනවද මේ lang.dat ෆයිල් එකක් තියෙනවා. lang මෙන්න මේ නම lang.dat ඔය ෆයිල් එක යාළුවනේ delete කරලා දාන්න ඕනේ. මොකද මම නම් මේක අයින් කරා ආපහු ඒක ඇවිල්ලා. මොකද මගේ අර version එක මම ගොඩක් කලින් මේවා කරපු නිසා අවුලක් නැහැ ඒක. මොකද ඒක අයින් කරලා ඉන්න ඕනේ අපේ වැඩේ කරන්න. ඊට පස්සේ ඒක automatically එනවා වෙන්න ඇති මම හිතන්නේ. හරි යාළුවනේ ඒක delete කරා සම්පූර්ණ අයින් කරලා දාන්න recycle bin එකෙන්වත් තියන්න එපා. කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ යාළුවනේ ඔයාගේ අර driver booster app එකකට ගිහිල්ලා මෙතන තියෙනවා ඔයාලට පේනවා දැන් මෙතන නන්නේ මම මේක කලින්ම ඇක්ටිව් කරපු නිසා මෙතන එනවා activation code කියලා එකක් යතුරක් තියෙනවා කහ පාට serial එකක්. එතන ටච් කරලා අර ඔයා කලින් paste කරගත්තනේ Facebook page එකකින් එකක්. අන්න ඒක මෙතෙන්ට copy paste කරලා enter කරන්න active වෙනවා එකපාරට. කිසිම අවුලක් නැහැ active වෙනවා. ලස්සනට වැඩේ වෙනවා. right යාළුවනේ active කරගෙන ඉන්න ඕනේ මුලින්ම. එතකොට තමයි pro version එක අපිට වැදගත් වෙන්නේ. හරි එහෙනම් මම ස්කෑන් එක දෙන්න. ඔන්න බලන්න අපි කොහොමද අපිට හිතා ගන්නවත් බැරි හැඟවිච්ච drivers කොහොමද අපි මේක හොයාගන්නේ කියලා. right යාළුවනේ ස්කෑන් කරා. ඔන්න මගේ එකක් ඔයාට පේනවා device drivers outdated කියලා. ඒ කියන්නේ එකක් ඇවිල්ලා අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක මම අප්ඩේට් කරලා නැහැ. මේ බලන්න යාළුවනේ ගොඩක් එයාලා අපිට drivers දෙනවා. මම නම් මේ app එකම පාවිච්චි කරලා drivers ටික අප්ඩේට් කරගත්තා. කිසිම අවුලක් නැතුව. ඔය විදිහට තමයි යාළුවනේ තියෙන්නේ. ඔයාලට මෙතනින් update now කියන එක දෙන්න පුළුවන්. update now දුන්නාට පස්සේ ඒ ටික download වෙනවා. download වුණාට පස්සේ install කරගන්න තමයි තියෙන්නේ. install කරාට පස්සේ restart පාරක් දෙන්න PC එකට. කිසිම අවුලක් නැතුව ලස්සන drivers ටික මේ වෙනවා. ඉතින් යාළුවනේ අර codes ටික මට දාන්න බෑ. මොකද හේතුව ඒක අර Facebook page එකකින් ගන්න නිසා ඔයාලට කරන්න පුළුවන් අර විදිහට මම කරපු විදිහට driver booster serial key 2025 download කියලා type කරලා එන පළවෙනි link එකෙන් ගිහිල්ලා ඒ key එක මේවා කරලා ඊට පස්සේ අර lang.dat කියන file එක remove කරන්න. remove කරගෙන පස්සේ ඔයාලට පුළුවන් කෙලින්ම මේක activate කරගන්න. මේ app එක ලොකු ගාණක් නෑ. සාමාන්‍ය MB 58ක් 50ක් වගේ ගාණක් තමයි යන්නේ.
ප්‍රීමියම් මොකුත් ගන්න අවශ්‍ය නැහැ. දැන් තමයි ප්‍රෝ කරගත්තා කෝඩ් එකක් පාවිච්චි කරලා. මොකද මේ ගිව් අවේ කෝඩ්ස් කිසිම අවුලක් නැහැ. වෛරස් අනම්මනම් මොකුත් නැහැ. ඔයාලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ওই විදිහට. එහෙනම් යාළුවනේ ඔය වගේ වීඩියෝ එකක් තමයි මම අද ගෙනාවේ. ඔයාලට වැදගත් වේවි මේක. හොඳට ඔළුවේ තියාගෙන ඉන්න. PC එකක් අලුතෙන් මොකක් හරි මොඩිෆිකේෂන් එකක් කරොත් ඔයා අලුතෙන් මොකක් හරි VGS ඒ කියන්නේ මොනවා හරි OS එකක් දැම්මොත් ඔයාලට පුළුවන් මේ දේවල් සරලවම ටග් ගාලා ඇප් එකකින් කරගන්න. ඉතින් යාළුවනේ හරිම කිසිම අවුලක් නැහැ. මම ගොඩක් කාලයක් ඉඳලා මේක පාවිච්චි කරනවා. රෙකමන්ඩ් කරන්න පුළුවන් කිසිම අවුලක් නැති ඇප් එකක් විදියට. රයිට් එහෙනම් good luck.